ප්‍රයිස් ද ලෝඩ්. මගේ ආදරණීය සහෝදර සහෝදරියනේ, ඔබ සේරමලාව යේසුස් වහන්සේගේ නාමේ ආශිර්වාද කරනවා. හැමදාම සන්තෝෂයෙන් සතුටෙන් ඉන්න. ඕගොල්ලෝ තියෙන හැම ප්‍රශ්නෙම නැති කරන්න පුළුවන් දෙවියෙක් අපිට ඉන්නවා. ඕගොල්ලෝ බයිබල් එක බලන්න පුළුවන්. ආබ්‍රහාම් විශ්වාසයෙන් හිටියා. ඒ වගේම කාලේ ගියා තමයි. නමුත් දෙවිය කියපු දෙයක් ස්ථිර වුණා. ඒ වගේ ඕගොල්ලෝගේ ජීවිතේත් මොන හරි එකක් ඕගොල්ලෝ යාඥා කර සමහරට ඕගොල්ලෝට තිබිච්ච විශ්වාස නැති වෙලා තියන්න පුළුවන්. මම කියන්න කැමති. ඕගොල්ලෝ යාඥා කරන එක අතහැරෙන්න එපා. ඕගොල්ලෝගේ ප්‍රශ්නයකට යාඥා කරන්න. ඒ වෙලාවම ඕගොල්ලෝ වැඩි ප්‍රශ්නේ ඉන්න එකෙනෙකුට ඕගොල්ලෝ යාඥා කරන්න. යේසුස් වහන්සේ ඔබගේ ප්‍රශ්නයකින් ඔයාව එළියට ගන්නවා. මොකද ජෝබ් එයාට ප්‍රශ්නේ ආපු වෙලාවේ එයාට තිබිච්ච දේවල් ෂෙයර් නැති වුණා. නමුත් එයාගේ විශ්වාසය දෙවියෙක් මේ යේසුස් වහන්සේගේ තිබිච්ච ඒ විශ්වාසය එයා අතරලා නැහැ. ඒ නිසා එයා ඒ තිබිච්ච හැම ප්‍රශ්නයක් ඇතුළේ එයාගේ යාළුවෝට එයා යාඥා කරා. අනිත් වචනේ කියනවා ඒ වෙලාවම එයාට තිබිච්ච හැම දෙයක්ම ලැබුණා. එයා ආශිර්වාදයෙන් හිටියා. ඒ නිසා ඔකට මම කියන්න කැමති. මොන ප්‍රශ්නේ තිබුණත් ඕගොල්ලෝ දුක් වෙන්න එපා. ඕගොල්ලන්ගේ දුක සතුටෙන් වෙනස් කරන්න පුළුවන් දෙවියෙක් තමයි අපේ යේසුස් වහන්සේ. සන්තෝෂෙන් සතුටෙන් ඉන්න. May God bless you.